සාහිත්‍ය මිත්‍ර උපසාදනයෙන් පිළිගන්නවා. මේ අපේ නර්සරිය මේ භෝගය මේ ජපන් ගෝවා කියලා තමයි අපි හඳුන්වන්නේ. මේකේ ආයු කාලය මාස 3.5මාරක් වෙනවා. දැනට මේකට දවස් 14ක් වගේ මේ පැලයකට අපිට මේක ශේත්‍රයේ හිටවන්න පුළුවන් දවස් 21ක් 30ක් අතර මේක හිටවන කොට අපි ඉස්සලාම අපි පාවිච්චි කරන්නේ අපි කාබනික විදිහට අපි වර්මි කොම්පොස්ට් දාලා කරදහයිය දාලා ඉස්සලාම හිටවනවා. ඊට පස්සේ දවස් 3න් 3ට අපි නයිට්‍රජන් දියර පොහොරේක යනවා. ඒ ගිහිල්ලා මේ ඊට අමතරව දවස් 4න් 4ට අපි කුණුනාශකයක් අනිවාර්යෙන් ගහනවාමයි. මොකද ලෙඩක් හැදුනට පස්සේ ඒ ලෙඩේ පාලනය කරගන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් ඒ නිසා අපි දවස් 4න් 4ට අනිවාර්යයෙන්ම කුණුනාශකයක් භාවිතා කරනවා. ඊට අමතරව දවස් 14න් 17ට වර්මි කොම්පොස්ට් එක යනවා අපි. ඒ ගිහිල්ලා හරියටම මාස මේ පැලේ අපි ඉස්සලාම මාසයක් ඇතුළත ටිකක් ලොක් කරගන්න ඕන. මොකද ගෙඩියක් දරන්න පුළුවන්, පළයක් දරන්න පුළුවන් තරමට ඒ ගෝවා ගෙඩියේ එන්න අපි මේක මුලදිම නයිට්‍රජන් ගොඩක් මේක කොලයක් නිසා අපි මේකට පොටෑසියම් ටිකක් අඩුයි දානවා. මේක නයිට්‍රජන් වලින්ම තමයි නයිට්‍රජන් දියර පොහොරෙන්ම තමයි අපි ගොඩක් දුරට ගන්නේ. දවස් 17ට මේක යනවා. ඒ වගේම මේකේ ආයු කාලය මාස 3.5මාරක් වගේ වෙනවා. පැලේ සාර්ථකව හදාගත්තාම සාර්ථක වෙන්නොත් ඊටත් අඩු කාලෙකදී අපි අස්වැන්න ගන්න පුළුවන්. මේ භෝගේ ඊට පස්සේ මේක කියනවා චීන ගෝවා කියලා. කිම්චි කියලා කියනවා. මේකත් ඒ හා සමානමයි. මේකත් මේ නයිට්‍රජන් වලින්ම තමයි කියන්නේ අපි අර විදිහටම පස්ස සකස් කරලා පාචි සකස් කරලා හිටවනවා. ඊට පස්සේ මේකටත් වැඩිපුරම අපි යොදන්න ඕන නයිට්‍රජන් බහුල පොහොරක්. මේකත් ආයු කාලයේ හා සමාන ගෝවා හා සමාන වෙනවා. ගෝවත් මාස 3.5මාරක් 4ක් වගේ කාලයක් යනවා. ඒ වගේම තමයි මේකත් මේවා අපේ රටේ ආයේ නිකේවල මේවා දේශීයෙන් අපි ගෙනන දේවා. ඉතින් මේකත් අපේ රටේ හැදෙනවා. මේකේ ආයු කාලයත් ඒ වගේ අර විදිහටම තමයි මේක අපි හිටවන්නේ. ඒකටත් ඒ වගේ දවස් 4න් 4ට කුණුනාශකයක් ගන්න ඕනේ. කාබනික දවස් 3න් 3ට දියර පොහොරක් යනවා. දවස් 14න් 18ට වර්මි කොම්පොස්ට් එක අනිවාර්යෙන්ම යනවා. මේක සලාදගොළ. මේක අපේ ලංකාවේ ඕන තරක ඉතින් අපිට හිටවන්න පුළුවන්. ඒකත් අර විදිහට අපි ඉස්සලාම් පාචි සකස් කරලා වර්මි කරදහයයි දාලා පාචි කොටලා ඊට පස්සේ මේ හිටවලා මේක නම් දවස් 45ක් වගේ කිටි කාලයකින් තමයි මේක පළදාව ගන්නෙ. ඒ කාලේ පැන්නොත් එහෙම අපිට කන්න බැරුව යනවා. මේක පිත්ත රසක් වෙනවා. ඉතින් මේක ටිකක් කෙටි කාලයකදී හැදෙන භෝගයක්. මේ පැත්තේ තියෙන මේ සලාද එකේම රතු එක ඒක අර බේබි අවස්ථාවේදී චුට්ටක් එක කොළ පාටයි හැදුනහම තමයි වටේම කොළේ වටේට රතු පාට වෙලා එන්නේ. මේකේ ආයු කාලයත් ඉතින් ඒ ගානම තමයි. ඒ විදිහටම තමයි අපි හිටවන්නේ. අපි මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරුල්ල නගරේට තමයි ඉති අපි මේ ගොවිපළ. මේක මේ ජපන් ගෝවා මේක වියලි කාලගුණයේ හැදෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් මේක අපිට අපි හදලා පෙන්නලා තියෙනවා. මේක මේ අපේ දේශගුණයට මේ වියලි කලාපේ මේක හැදෙනවා කියලා. මොකද මේ අපි ඕනම කෙනෙකුට මේක හදන විදිහත් මේකට සාත්තු කරන විදිහත් මේක මේ භෝගය හරියට හදාගන්න විදිහ අපි කියලා දෙනවා. අපිත් එක්ක සම්බන්ධ වුණොත් ඒ හැමදේම දැනගන්න පුළුවන්. මේ පැලයක් මේ අපි ළඟ වෙන්නේ රුපියල් 35ක මුදලක්. මේක අපි පරිසර හිතකාමී විදිහට හදලා තියෙන්නේ. කිසිම රසායනික දෙයක් භාවිත කරලා නැහැ. පරිසර හිතකාමී විදිහට හැමදේම දියර පොහොර ඒ නර්සරියට යන විදිහට අපි හැම දෙයක්ම ඒ විදිහට දාලා තියෙන්නේ. එතකොට මේකක් අපි මේ ජපන් ගෝවා එක අපේ 35ක් වෙනවා. එතකොට මේක ඔයගොල්ලෝ දන්නවා චීන ගෝවා කියලා මේක කියන්නේ. මේකත් ඒ වගේ මේකත් මේ වියලි දේශගුණේ මේ කලාපේ හැදෙනවා. අපි මේක හිටවල තියෙන අපේ ගොවිපලේ. ඉතින් මේ පැලයක් වෙන්නේ රුපියල් 35ක්. ඉතින් ඇත්තටම මේවා පිටරට භෝග මේ අපිට පුළුවන් මේක ලස්සනට මේ හොඳට අපේ ගොවිපලේ හදලා මේ ගොවිපලේ අපිට මේකේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. අපි මේක මීට කලින් හදලා තියෙනවා. මේකේ ආයු කාලයත් වෙන්නේ මාස 3.5මාරක් අතර. කිසිම රසායනික දෙයක් අපි භාවිත කරලා නැහැ. මේ පැලේකුත් රුපියල් 35ක් වෙනවා. අපේ මේ Green Valentine Agriculture with
ආවොත් ඔයගොල්ලෝ මේ අපි අවසානයේ මම WhatsApp නම්බරේ දාන්නම්. ඒකට සම්බන්ධ වුණොත් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේක හිටවන තැන ඉඳලා මේකේ අසන්න නිරන කාලේ තෙක් අපිට ඔබට මේ සහාය වන්න පුළුවන්. මේ විදිහට කරන්න කියලා අපිට සහාය දෙන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම හරිම ලස්සනයි මේක හැදුනහම අපි මේ ඕනම ගෘහණයකට ගෙවතු වගාවක් විදිහට මේක දාන්න පුළුවන්. ඒක එච්චරට ලස්සනයි මේක ලොකුනාම මේ නෙළුම් මලක් හා සමාන විදිහට මේක හැදෙනවා. ඉතින් මේ මම කියන්නේ ඕනම කෙනෙකුට මේ විදිහට හැමදේම කරන්න මේ අපි කියලා දෙන විදිහට අපි පරිසර හිතකාමී විදිහට හැමදේම කියලා දෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් අපිත් එක්ක එක්කහුව වෙලා මේ පැල රෝපණය කළා හොඳ අස්වැන්නක් ගන්න. මේ පැලයකුත් අපේ රුපියල් 35ක් වෙනවා අපේ ආයතනයේ. මේක නෝකෝල්. මේකට දැන් වයස වෙනවා මේ පැලේට දවස් 18ක් විතර. මේකත් අපි ශේෂ්ත්‍රයේ හිටවන්නේ දවස් 21ක් 30ක් අතර. මේකත් ඒ හා සමානව අපි පාච්චි හදලා මේක ශේෂ්ත්‍රයේ හිටවනවා. ඊට පස්සේ මේ ඒ විදිහටම දවස් 3න් 3ට දියර පොහොරක් දවස් 4න් 4ට කෘමිනාශකයකුත් දවස් 14න් 14ට කොම්පොස්ට් එකක් යනවා. මේකත් පරිසර හිතකාමී විදිහට මේ හදපු පැලයක්. මේකත් අපේ ආයතනයේ රුපියල් 35ක් මිලකට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. එතකොට මේක අපි ප්‍රභේද දෙකක් එක්ක හොකලා හදන මිදිස් එක කල්කිරියාගමයි වැරණිය දෙක එක්ක හොකලා හදන එක. මේක අපේ සීඩ් එකක් කරන්නේ අපි අපේ ආයතනයේ මේ පැලයක් MICH-HY1 මේකට කියන්නේ මම ඊට පස්සේ මේ අපි මේ තියෙන මේ බටු පැලයක් නිරෝගීමත් බටු කිසිම මේ රෝගයක් හැදලා නැහැ. අපි පරිසර හිතකාමී විදිහට මේ පැල හදාන්නේ නැසරිය තියෙන්නේ. මේකත් ඒ වගේ මේ දවස් දැන් මේකට වෙනවා 20ක් විතර. ඔව් දවස් 20ක්. මේකත් අපි ශේෂ්ත්‍රයේ හිටවන්නේ දවස් 21ක් 30ක් අතර. මේකටත් ඒ වගේම පාචි සකස් කරලා ඒ විදිහට කර 10යි වර්මි එකහු කරලා ඊට පස්සේ දවස් 3න් 3ට දියර පොහොරක් යනවා. ඊට පස්සේ දවස් 3න් 3ට දියර පොහොර යනකොට එකපාරක් යනවා නයිට්‍රජන් එකත්. ඊට පස්සේ පොටෑසියම් දියර පොහොරක් අපි දැමිය යුතුමයි. මොකද මේකේ මේ ගෙඩි හට ගන්න නිසා. මේ පැලයත් අපේ ආයතනයෙන් ගන්න පුළුවන් රුපියල් 35ක මුදලට. මේව පරිසර හිතකාමී විදිහට හදලා තියෙන්නේ. මේ තක්කාලිත් ඒ වගේ මේකත් මේ දවස් දැන් 18ක් විතර එනවා මේ පැලේට. මේකත් ඒ වගේ ශේෂ්ත්‍රයේ හිටවන්නේ දවස් 21ක් 30ක් අතර. මේකත් ඒ හා සමානම මං කියපු විදිහටම තමයි ශේෂ්ත්‍රයේ හිටවන්නේ අපි. අපේ ගොල්කොලේ මේක හිටවලා තියෙනවා. ඉතින් මේ පැලේකුත් අපේ ආයතනයෙන් ගන්න පුළුවන් රුපියල් 35ක වැනි මුදලකට.